ශුද්ධ වූ සුවිශේෂය තුළින් දේව පණිවිඩය සොයා චතායක සමය දෙවන සතිය සෙනසුරාදා පළමුවන දේව ප්‍රකාශනය මිකා දිවස් ප්‍රසාදතුමන්ගේ පොතෙන් ගත් කොටසකි. 7 වන පරිච්ඡේදය 14 සිට 15 දක්වා 18 සිට 20 දක්වා. සරුසාර ප්‍රදේශවලින් වටවි කාන්තාරයක හුදකලාව සිටින ඔබේ උරුමය වන ඔබේ බැටළු රැල්ට එඬරෙකුගේ කෙවිතෙන් මෙන් මඟ පෙන්වුව මැනව. පෙර කාලයේදී මෙන් භාෂාන්හිද ගිලියත්හිද පෝෂණය වන්නට ඔවුන්ට ඉඩ දුන මැනව. මිස්රයෙන් පිටතට ආ දවස්වලදී මෙන් අරුම පුදුම දේ අපට පෙන්වුව මැනව. සමිඳුනි, ඔබේ ඉදිරි කුඩා පිරිසේ අපරාධය මකා දමා ඔවුන්ගේ පව් පහ කරන ඔබට සම අන් දෙවි කෙනෙක් සිටිති. එතුමානු උදහස සදාටම තබා නොගන්නසේක. මන්ද එතුමානු තිරසර පෙම ප්‍රිය කරනසේක. එතුමානු අපට යලි අනුකම්පා කරනසේක. අපේ පව් පාගා දමනසේක. අපේ සියලු පව් මුහුදේ පත්ලට හෙලා දමනසේක. දුරාතීතයේ සිට අප පියවරුන්ට දුර්ලභ මෙන් ජාකෝබ්ට විශ්වාසකමත් ආබ්‍රහාම්ට තිරසර ප්‍රමත් දක්වනසේක. දේව වචනය මෙසේය. දෙවියන් වහන්සේට ස්තෝත්‍ර වේවා. පිළිතුරු ගියේ ගීතාවලිය 103 1 සිට 4 දක්වා 9 සිට 12 දක්වා. ඔබේ පිළිතුර සමිදානෝ අනුකම්පාවෙන් හා දාවෙන් පරිපූර්ණය. සමිදානෝ අනුකම්පාවෙන් හා දාවෙන් පරිපූර්ණය. මාගේ සිත සමිඳුන් පසසන්නේ හදපත්ලෙන්ම එතුමන්ගේ ශුද්ධ ළම පසසන්න. මාගේ සිත සමිඳුන් පසසන්න එතුමන්ගේ සියලු උපකාර අමතක නොකරන්න. සමිදානෝ අනුකම්පාවෙන් හා දාවෙන් පරිපූර්ණය. එතුමානෝ මාගේ සියලු පාප කමා කරනසේක. මාගේ සියලු රෝග සුව කරනසේක. මාගේ ජීවිතය පාතාල ලෝකයෙන් මුදාලනසේක. ප්‍රේමය හා දයාව නැමැති කිරුලෙන් මා සරසනසේක. සමිදානෝ අනුකම්පාවෙන් හා දයාවෙන් පරිපූර්ණය. එතුමානෝ නිතර තරවටු නොකරනසේක. සදාටම සිතෙහි කෝපය තබා නොගන්නසේක. එතුමානෝ අපේ පාපවලට සරිලන සෙලස අපට දනවම් නොදෙනසේක. අපේ අයුතුකම් වලට සැසඳෙන ලෙස ප්‍රතිවිපාක නොදෙනසේක. සමිදානෝ අනුකම්පාවෙන් හා දයාවෙන් පරිපූර්ණය. මන්ද පොළවට ඉහළින් අහස උස්ව තිබෙන්නාක් මෙන් එතුමානන් කෙරෙහි ගරුදිය පාන ආයත එතුමානන්ගේ කරුණාව මාත්‍ය. නැගෙනහිරෙන් බටහිර ඈත්ව තිබෙන්නාක් මෙන් එතුමානෝ අපේ පාප අපෙන් දුරු කරනසේක. සමිදානෝ අනුකම්පාවෙන් හා දයාවෙන් පරිපූර්ණය. සම්මාන සුබ සමගලසේක්වා ඔබ සමග දවනසේක්වා. ශුද්ධ ලෝකවන් විසින් ලියන ලද දේව වාක්‍ය නම් මෙසේය. ස්වාමී ඔබට මහිම වේවා. එක් දිනක් සියලු අය කැමියෝද පෞකාරයෝද ජේසුස් වහන්සේට සමන් දෙන පිණිස උන්වහන්සේ සමීපයට ආ. පරිසුරුද වෙළඳාරියෝද මොහු පෞකාරයන් පිළිගෙන ඔවුන් සමග කන්නේය බොන්නේය යයි මැස්සදිලි කීවෝය. එවිට උන්වහන්සේ ඔවුන්ට මේ උපමාව වදාළසේක. සිකුරාදා එක් මිනිසෙකුට පුත්‍රයෝ දෙදෙනෙක් සිටියෝය. ඔවුන්ගේ බාලයා තුල ප්‍රේමවන්ත පියාණනි
ඔබගේ දේපල වලින් මට අයිති කොටස අනුගමනය කරන්නට සූදානම්. කියාට කී. ඔබව ත්‍යාග කරලා ඔබේ ඔහුගේ කුරුසේ දේපල කරට ඔහු අරගෙන අතරේ බෙදා මාව අනුගමනය කරන්නට කියලා. නොබෝ දිනකට උන්වහන්සේ පසු කියනවා ඔබේ ජීවිතය බාලපුත්‍රයා රැක ගන්න සියල්ල උත්සාහ කරනවා නම් එකතු කොටගෙන ඔබගේ ජීවිතය ඔබට නැතුව දුර යනවා. රටකට ගොස් ඔබ මං උදෙසා ඔබගේ ජීවිතය නැති කර ගන්නට තීරණය කළොත් තමාගේ ජීවිතය සම්පත ඔය නාස්ති කර තියෙනවට ගැනීම වැඩිය මහා බල සම්පන්නව ඔබ සියල්ල ලැබෙනවා. වියදම් කළ පසු ඒ රටේ ප්‍රේමවන්තයනි, මහත් දැන් අපි සාගතයක් අහනවා ඇති ඇයි අපි වූයෙන් කිතුණු සභාවේ ඔහුට ශුද්ධවන්තයින්ව අගහිඟකම් සමරන්නේ කියලා. ඒ අයට ගරු දැනෙන්නට කරන්නේ විය. කියලා. එවිට ඒ අය ඔහු ගොස් තමයි ඒ අපිට රටේ මේ ආදර්ශයේ පුරවැසියෙකුට පිළිපන ජීවමාන අකමැසි විය. පුද්ගලයෝ. ඒ පුරවැසියා හැම සාන්තුවරයම බලන පිණිස ක්‍රිස්තුන් වහන්සේ තමාගේ වෙනුවෙන් තමන්ගේ කුකුලට ජීවිතය ඔහු පූජා කෙරුවා. ඒ කියන්නේ ඌරන් ප්‍රාණ පරිත්‍යාගී වරු විතරක් නෙමෙයි. අනික සෑම ශුද්ධවන්තයෙක්ම තමන්ගේ ජීවිතය ක්‍රිස්තුන් වහන්සේ වෙනුවෙන් දුන්නා. කිසිවෙක් ඔහුට උන්වහන්සේට කිසිවක් මුල් තැන දුන්නා. දුන්නෝය. උන්වහන්සේ වෙනුවෙන් ඕනම දෙයක් කරන්නට කැප වුණා. සී මේ කල්පනාවට ලෝකයේ පැමිණ වස්තුවට ධනයට මාගේ බලයට පියාගේ ලෞකික කුයිකාරයන් ආශාවන්ට එපමණ වැඩියෙන් දෙනෙකුට ක්‍රිස්තුන් වහන්සේට ඕනෑකම ආදරය වඩා කළා. ක්‍රිස්තුන් වහන්සේ තුල තිබෙනා වූ සතුට මම භුක්ති විඳින්නට මෙහි සාගින්න ඔවුන් නැසෙයි. පෙරමුණ ගත්තා. මම නැගිට අනේ මාගේ විදියට පියාණන් වෙත ගොස් තමන්ගේ ජීවිත පූජා පියාණන් කෙරුවම කැප දෙවියන් කෙරුවම වහන්සේට මෙන්න විරුද්ධව අද අවුරුදු ඔබට විරුද්ධව 1500ක් මම 1000ක් ගිහිල්ලත් මින්මතු අද දවසේ ඔබගේ ශුද්ධවන්තයන් පුත්‍රයායි කියන අපේ ලබන්නට ජීවිත තුළ නොවටිනි. අමරණීයයි. ඒ ඔබගේ අය ස්වර්ගයේ කිරුළ කුයිකාරයන්ගෙන් හිමි කරගත්තා. එකෙකු මෙන් සදාතන මා ජීවනය තබාගෙන ලැබුණා ඒ යනවායි. අයට. ඔහුට ඒ කියන්නේ විතරක් නෙමෙයි ඒ අය අද අපි ඒ අයව සමරනවා කියන්නේ වෙත ගියේ. අවුරුදු දහස් ගණනක් ගිහිල්ලත් ඔහුගේ ඔවුන් පියා මේ ලෝකයේ තුල යාම ජීවමානයි. ඔහු දැක ඔවුන් තමන්ගේ අනුකම්පාවෙන් ජීවිතයේ ක්‍රිස්තුන් ඇලී වහන්සේ ගොස් වෙනුවෙන් නැති කරගත්තා. දෑතින් නමුත් ඒ වගේ ගෙල වැළඳ දහස් සිප ගුණයකින් ගත්තේ. ඔවුන්ට ජීවිතය ලැබුණා. එවිට පුත්‍රයා ඔහුට ඒ වගේ කතා තමයි කොට ප්‍රේමවන්තයෝ දැන් පියාණනි, බලන්න මේ දෙවියන් ලෝකයේ වහන්සේට බලවන්තයෝ විරුද්ධවද මහා ඔබට ශක්තිවන්තයෝ විරුද්ධවද මම පාප අධිරාජ්‍යවාදීන් මින්මතු මේ ඔබගේ ලෝකය පුත්‍රයායි අයිති කියන කරගන්නට ලබන්නට උත්සාහ කරපු අය. නොවටිනි. ඒ අය තමන්ගේ මුළු ශක්තිය එහෙත් පියා සිය හැමදාම ජීවත් මේකරුවන් වෙනවා. කැලවා තමන්ගේ මහා වා හොඳම බලපෑම රාජ්‍යයක් සලුව ගොඩනගා ගැනවිත් මොහුට අඳවන අවසානයේදී ඒ අය මොහුගේ ඒ කැමැත්ත ඇඟිල්ලෙහි පසෙක මුදුවක් දාලා පළඳවා ජීවත් වුණ පාදවල නිසා ඔවුන්ට වහන්ද මැරෙන්නට දමන. සිදු වුණෙත් මහා අවාසනාවක්. තරකල වස්සා ගැනවිත් මරන්න අවසානයේ ඔවුන් අපි දේව රාජ්‍ය කා හිමි දී කරගන්නට ප්‍රීති ප්‍රමෝද වෙමු. ඒ කියන්නේ ලෞකික මන්ද දේවල් මාගේ පුත්‍රයා ඒ මැරී අය තමන්ගේ යලි ජීවත්ව ආත්මය සිටි විනාශ කරගත්තා. නැති වී සිට එහෙමනම් සම්භවීය ප්‍රේමවන්තේනි මෙන්න මේ නිසායි අපි ශුද්ධවන්තයින් දිහා එවිට බලලා ඔහු ප්‍රීති අපේ ප්‍රමෝද ජීවිත වන්නට පටන් ඒ අයට අනුකූලව සකස් කරගන්නට ඕන වෙන්නේ. ක්‍රිස්තුන් වහන්සේ ඔහුගේ වැලිමහල් දේවල් පුත්‍රයා ගොවිකොළට සත්‍යයක් ගොස් කියලා ගියේය. මෙන්න ඔහු ශුද්ධවන්තයන්ට පෙරලා පෙන්වුම් එන්නේ කරනවා. ගෙදරට ඔප්පු කරලා ලං වූ කල එහෙමනම් ප්‍රේමවන්ත නැටුම් වැලිම් හඬ අසා දාසයන්ගෙන් එක්කෙනෙකුට උන්වහන්සේව අනුගමනය අඬගසා කරන්නට ඕන නම් මෙහි අපේ සුඛ විහරණය මෙක්ද මේ ලෝකේ ලෞකික විචාරේ. වස්තුවට ධනයට ඔබද තිබෙනා වූ ඔබේ ආශාව සහෝදරයා ඇවිත් මේ ලෝකයේ අපි සිටී. අතුව පිනව ඔබේ ගන්න පියා ආශාවන් ඔහු සුවසේ ත්‍යාග කරලා ආපසුලත් මේ ලෝකයේ බැවින් අමාරුයි තරකල කියන වස්සා දේවල් මැරුවේ ඔස්සේ යයි ජීවත් කී. වෙන්නට කියනවා. එහෙත් අමාරු ඔහු දේවල් මොනවද? කෝප වී එකිනෙකාට ප්‍රේම කරන්නට, ගෙට අපේ දේවල් ඇතුළු වන්නටවත් විඩාවා ගන්නට, නොකැමැති අනෙක් වී. අයට සමාව දෙන්නට, එබැවින් ඔහුගේ අනෙක් පියා අය ටිකට වෙනුවෙන් අවුල් වැයවන්නට, ඇතුළට මේ එනමින් දේවල් ඔහුගෙන් ඉල්ලා අමාරු. සිටී. මේවා තමයි අපේ කුරුසය. ඔහු ක්‍රිස්තුන් උත්තර වහන්සේ දෙමින් කියනවා, මේ කුරුසය මෙවැනි කරට ගන්නට අවුරුදු කියලා. ගණනක් මේ ලෝකේ දුක මුළුල්ලේම වේදනාවන් එද්දී මම සතුටින් ඒවා ඔබට සේවය දරාගෙන කරමින් දෙවියන් සිටියෙමි. වහන්සේ වෙනුවෙන් කවදාකවත් සතුටින් ඔබගේ ජීවත් වෙන්නට. නියමයන් මේක තමයි කඩ කුරුසය නොකළෙමි. සතුටින් එසේ වුවත් පහළ මාගේ කරනවා. මිතුරන් සමග මෙන්න මේ ප්‍රීති ජීවිත වන්නට ක්‍රමවේදය ඔබ අපේ එක ජීවිත එළකට පැවැත්ම වූ කරගත් පමණක්වත් ප්‍රේමවන්තීනි. මට නුදුන්නහි. අන්න අර ශුද්ධවන්තයන් එහෙත් වගේ ඔබගේ සදා මුළු කාලයම වක්කම ජීවත් වෙන්නට ස්වර්ග පරස්ත්‍රීන් රාජ්‍යය සමග මේ නැතිනාස්ති කළ මේ ඔබගේ ඔබට පුතා ආහතියේම ඔහු නිසා තරකල වස්සා මැරවෙහි යයි පියාට කී. ඔහුද පිළිතුරු දෙමින් පුතේ ඔබ නිතරම මා සමග මා සතු සියල්ල ඔබ සතුයි. අපි ප්‍රීති සන්තෝෂ විය යුතුමයි. මන්ද මේ ඔබේ මල්ලි මැරී සිටි නමුත් නැවත ජීවත්ව සිටී. නැති වී සිටි නමුත් නැවත සම්භවී යයි කීවේය. සුවිශේෂ වාක්‍ය එසේය. ක්‍රිස්තුමේ ඔබට ප්‍රශංසා වේවා. ක්‍රිස්තුමන් තුල ප්‍රේමවන්ත සොයිර සොයිරිනි. අද සුවිශේෂය තුලින් ක්‍රිස්තුන් වහන්සේ අපට ගෙනහැර දක්වන්නේ අකීකරු පුත්‍රයා පිළිබඳ උපමාවයි.
මේ අකීකරු පුත්‍රයාගේ උපමාවට අද නවීන දේව ධර්මාචාරවරුන් අර්ථකථනය කරනවා අකීකරු තාත්තගේ උපමාව කියලා. ඇයි අකීකරු තාත්තා කියලා කියන්නේ? ඒ කියන්නේ ප්‍රේමවන්තීනි මේ තාත්තා ජුදා සම්ප්‍රදායට අකීකරු වුණු තාත්තා කෙනෙක්. මේ තාත්තා ජුදා සම්ප්‍රදායට අකීකරු වෙන්නේ මේ තාත්තා තමන්ගේ පුතාට අසීමිත ලෙස ආදරය කරන නිසායි. ඒක අපිට මෙන්න මෙහෙම විග්‍රහ කරන්නට පුළුවන්. මෙන්න මේ උපමා කතාවේන බොහොම ලස්සන සාරවත් සිද්ධීන් තුලින්. දැන් පළමුවෙන්ම මේ උපමාවේ කියනවා මේ තාත්තා මේ පුතා එනතුරු හැමදාම ඈත බලාගෙන හිටියයි කියලා. ඇයි මේ බලාගෙන ඉන්නේ? දැන් ජුදා සම්ප්‍රදාය තුල තිබුණ ප්‍රේමවන්තීන් එක්තරා නීතියක්. ජුදා ජාතිකයෙක් තමන්ගේ පියාට අකීකරු වෙලා තමන්ගේ ජාතියට ද්‍රෝහී වෙලා ගියොත් එහෙම ඒ කෙනාව මේ තාත්තා මරන්නට ඕන. තාත්තා මරා දැම්මේ නැත්නම් අසල්වාසින් හරි මේ කෙනාව මරලා දමනවා. එතකොට මේ තාත්තා දන්නවා මේ පුතා යම් දවසකදී ගෙදර ආවොත් එහෙම මේ අහල පහල ඉන්න අය මේ දරුවව මරලා දානවා. එතකොට ඒක නිසා තමයි මේ තාත්තා හැමදාම ඈත තියා බලාගෙන ඉන්නේ මේ දරුවා කොයි වෙලාවෙ එයිද කියලා. එතකොට මේ දරුවා එද්දි තාත්තා මගට දුවගෙන ගිහිල්ලා දරුවව ආරක්ෂා කරන්නට ඕන නිසා තමයි මග බලාගෙන ඉන්නේ. ඊළඟට ප්‍රේමවන්තයිනි අපි දකිනවා මේ පුතා ගෙදරට ආවම මේ පුතාට සලුවක් පලන්දනවා. දැන් අපි දන්නවා මේ දමිළ සංස්කෘතියේ තියෙනවා කෙනෙකුව සාදරයෙන් පිළිගන්නේ සලුවක් පළඳවලා. ආයතකොට මේ තාත්තා මේ දරුවට සලුවක් පළඳන්නේ මේ පුතාව මම සාදරයෙන් පිළිගන්නවයි කියන දේ හඟවන්නට. ඊට පස්සේ මේ කතාව අපිට කියනවා දරුවට මුදුවක් පළඳනවයි කියලා. දැන් අපි රදගුරුතුමන්ලා මුදුවක් පළඳිනවා. ඇයි මේ මුදුව පළඳින්නේ? ඒ තුලින් කියනවා මේ পদවිය මට අයිති කියන දේ තමයි අඟවන්නේ. ඒ මුදුව තුලින්. ආයතකොට මේ දරුවට මුදුවක් පැළඳවීම තුලින් තාත්තා මොකද්ද කරන්නේ? මේ දරුවගේ අහිමි වුණු උරුමය ආපහු මේ තාත්තා දෙනවා. දැන් මේ උරුමය අරගෙන ගිහිල්ලා නාස්ති කරපු පුතා ගෙදර ආවම තාත්තා කියනවා පුතේ ඔබට මං ආයෙත් මගේ උරුමය දෙනවා. පාවහන් පළඳවනවා. එදා සමාජ ප්‍රේමවන්තීනි පාවහන් පැළඳගෙන හිටියේ ගෙදර අය විතරයි. ගෙදර සේවකයෝ වහල්ලු පාවහන් පැළඳගෙන හිටියේ නෑ. එතකොට මේ දරුවට පාවහන් පළඳනවයි කියලා කියන්නේ මේ දරුවව දරුකමට බාර ගන්නවා මේ තාත්තා. පුතේ උඹ මගේ වහලෙක් නෙමෙයි උඹ මගේ දරුවෙක් කියලා මේ තාත්තා කියනවා. ඊළඟට තරකල වස්සව මරනවා. දැන් අපගේ කතෝලික ජීවිත රටාවේ ඒ දවස්වල තිබුණා අපගේ ගෙවල් වල ඇති කරනවා එක්කෝ කුකුලෙකුව එහෙම නැත්නම් ඌරෙකුව හොඳට කණ්ඩ බොණ්ඩ දීලා ඇති කරනවා. ඒ කියන්නේ තර කරලා ඇති කරනවා. මේ සතාව මරන්නේ අපගේ කිතුණු ජීවිත රටාවේ උතුම්ම දවසක පාස්කුවේදී නත්තලේදී පල්ලිය මංගල්‍යදී තමයි මේ සතාව මරන්නේ. ආයතකොට මේ තාත්තත් මේ තරකල වස්ස මරණවයි කියලා කියන්නේ මහා විශාල ප්‍රීතියක් ඇති වුණු දවසක් තමයි. තාත්තගේ නත්තල තමයි පුතා ගෙදර ආපු දවස. එහෙමනම් ප්‍රේමවන්තිනි මේ හැම දෙයක් තුලින්ම අපිට ප්‍රකාශ කරනවා මේ තාත්තා මේ පුතාට තිබුණු ආදරය. තමන්ගේ තාත්තා එක්ක මින් ඉදිරියට කිසි සම්බන්ධකමක් නැහැයි කියලා. ඒ තාත්තගේ උරුමය අරගෙන ගිහිල්ලා පර ස්ත්‍රීන් සමග එකට ජීවත් වෙලා ඒ මුදල් නාස්ති කරපු පුතාට මේ තාත්තා මේ විදියට සමාව දෙනවයි කියලා කියන්නේ මෙන්න මේ තාත්තා ජුදා සම්ප්‍රදායට පිටුපාන ජුදා නීතියට අකීකරු වුණු තාත්තා කෙනෙක් විදියට මෙන්න අපි අත්දකිනවා. ප්‍රේමවන්තීනි මේ තාත්තගේ ආදරයට සමාන කරන්නේ දෙවියන් වහන්සේ අපිට තියෙන ආදරයයි. එහෙමනම් අපි දෙවියන් වහන්සේට පිටුපහලා කොයිතරම් පාපයට ඇබ්බැහි වෙලා දෙවියන් වහන්සේගෙන් ඈත් වෙලා ගියත් දෙවියන් වහන්සේත් සියලු සීමා කඩයිම් කඩා බිඳ දාලා අපි ආපහු එනතුරු මග බලාගෙන ඉන්නවා. උන්වහන්සේගේ දරුකමට අපිව බාර ගන්නට උන්වහන්සේ ආසාවෙන් බලාගෙන ඉන්නවයි කියන දේ මෙන්න මේ උපමා කතාව තුලින් අපිට මතක් කරනවා.
එහෙමනම් මේ දේව තාත්තගේ ආදරය අපිත් බහර අරගෙන පසුතැවිලි වෙලා අපගේ පෞකාර ජීවිත තුලින් ඈත් වෙලා අනේ මගේ තාත්තා මට මෙච්චර ආදරෙයි මං එනතුරු ආදරේ බලාගෙන ඉන්නවන කියලා උන්වහන්සේ ළඟට යන්නට මෙන්න මේ උපමාව කතාව තුලින් අද දවසේ අපිට ඇරයුම් කරනවා ප්‍රේමවන්තේනි. ඔබට ජේසුස් පිහිටයි.